ලෙස දෙව් බඹුන් දෝතින් පිදුනේ පින්බිමේ පස් පිටක් ගිලිහි නොයන්නට රන්නටක් ඇත සිව්කොනේ 1975 ජුනි 27 වෙනිදා එවක යාපන නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරයප්පා මහතා නල්ලූර් කෝවිල වෙත යමින් සිටියේදී සන්නද්ධ කල්ලියක වෙඩි ප්‍රහාරයකින් ඝාතනය වීමත් සමග මෙරට ඊළාම් යුද්ධයේ ප්‍රථම අදියර වෙතයි එදා කිසිවෙකු හෝ නොසිතන්නට ඇත. එසේ වෙඩි උණ්ඩයකින් ඇරඹි ලොව එතෙක් බිහි වූ ධර්මතුම ත්‍රස්තවාදී සංවිධානය වසර 30ක් වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක විය. ඒ එදා ජාතික විරුවන් සිය දිවි පුදා රැකගත් මේ පුණ්‍ය භූමියේ අඩ අත්පත් කර ගැනීමේ අරමුණයි. LTTE සංවිධානය විසින් මෙරට ලෙයින් නාවමින් මහා ජනසංහාරයක් සිදු කරන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුව කටුනායක ගුවන්තොටුපොළ වැනි ආර්ථික මරණස්ථාන වලට පහර දී රටේ ආර්ථිකය අඩපණ කිරීමටද ඔවුන් උත්සාහ දරන ලදී. එපමණක් නොව මිලේච්ඡ කොටි ත්‍රස්තවාදී අනුරාධපුර ශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙන්ම බෞද්ධයාගේ මුදුන් මල් කඩවන් මහනුවර ශ්‍රී දළදා මාලිගයටද සාහසික ලෙස පහර දෙන ලදී. 2001 වසරේ බලයට ආ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව LTTE සමග සටන් විරාම ගිවිසුමකට එළඹුණා. LTTE එම කාලය තුළදී ගිවිසුමේ නීති කඩ කරමින් සිය යුද ශක්තිය තර කරගන්නා ලදී. 2005 වසරේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වීමත් සමග ඔහු LTTE-ට තම සාමයේ දෑත් දිගු කරත් ඔවුන් යුද්ධයෙන් තෝරාගත්තේ සිය ලේ පිපාසිතභාවය දිගින් දිගටම ඔප්පු කරමින්. එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම එවක යුද හමුදාපති ලුතිනන්ට් ජනරල් සරත් ෆොන්සේකා මහතාද ඉලක්ක කරගනිමින් බෝම්බ ප්‍රහාර කිහිපයක් සිදු කළා. එම ප්‍රහාර සාර්ථක වූයේ නැත. ගොවි ජනතාවට ජලය සපයන නැගෙනහිර මාවිල්ලාරු සොරවුව 2006 ජූලි මාසයේදී වසා දමා දිය බිඳකද අයිතිය අහිමි කරමින් LTTE පෙන්වූ සාහසිකත්වය සිව්වන ඊළාම් යුද්ධයට මඟ පෑදූ අතර ත්‍රස්තවාදීන්ට එරෙහිව වහාම යුද්ධය ආරම්භීමට සේනාධිනායක මහින්ද රාජපක්ෂ මහතා අණ ලබා දෙන ලදී. මනුෂ්‍යත්වය වෙනුවෙන් ආරම්භ වූ එම මානුෂීය මෙහෙයුම අවසන් වූයේ 2009 මැයි 18 වන දින මුළු ශ්‍රී ලාංකීය ධරණී තලයම ජාතික කොඩියක් යටතට පත් කරමිනි. මෙම අමානුෂික මිලේච්ඡ යුද්ධයෙන් අපේම හමුදා සහෝදරයන් 28000කට වැඩි ප්‍රමාණයක් දිවි පුදන ලදී. යුද බිමේ එකා පිට එකා වැටෙමින් දිවි පරදුවට තබා රණ දෙවිවරුන් විසින් ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදවාගත් මේ ශ්‍රී ලංකා ද්වීපය යලි කිසිදු දිනක දෙකඩ නොවීමට වග බලා ගැනීම ඔබ අප සෑම සිළු දෙනාගේම වගකීමක් වෙන යුතුයකමක් කරගෙන ඇත. එදා මේ ත්‍රස්තවාදයෙන් අපව මුදවාගත් විරෝධාර රණවිරුවන්ට සේනාධිනායකතුමා ආරක්ෂක ලේකම්තුමා ඇතුළු සියලු දෙනාට මාගේ හෘදයාංගම උත්තමාචාරය පුද කරමි. සටහන රණුල සස්මිත ගුණසේකර. නෙහි හොමා වැඩ සිය පුතුන් අත අවිදරා වැද රණ මතින් කුම් දැක දැබැතින් හිස අත්මුදුන් දෙති පියවරුන් මව්බිමේ හිමිකම් පතා තම දිවි පිදු කල ඒ පුතුන් තුන්හෙලේ හැම මව්වරුන් අය කිරි එලි ඇත උන්නමින් රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදුනේ පින්බිමේ පස් පිටක් ගිලිහි නොයන්නට රන්නටක් ඇත සිව්කොනේ නෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනාරයේ දේශයේ මුර දේවතා එලිරෑ පුරා දැල්වී තියේ